රජයේ අභිචෝදක කාර්යාලය පිහිටුවීම අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත් රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයීම සඳහා නීතිප දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සහ පළාත්බදව එහි උපකාර්යාල පිහිටුවීමට වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනය මගින් යෝජනා කරලා තිබුණා. අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වෙන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩනම් කිරීමට තමයි එම ක්‍රියාවලිය මගින් අපේක්ෂා කළේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මගින්ද හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කළ තිබුණා. ඒ අනුව එවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත් අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්වන නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමටත් එසඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනත නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ ප්‍රධාන සභාපතිත්වයෙන් තාක්ෂණික විසර්ජන කමිටුවක් පත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. එම කමිටුවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා සභාපති ලෙස ගරු නීතිපති ජනාධිපති නීතිඥ පාරින් රණසිංහ මහතා හෝ ඕවිසි නම් කරන ලබන නියෝජිතයෙක් ජනාධිපති නීතිඥ ආයිෂා ජිනසේන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ජනාධිපති නීතිඥ රියන්සි අර්සගොඩරත්න මහතා ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා නීති සංගමයේ සභාපති ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පතිතුමා ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර කියන අයගෙන් සමන්විත කමිටුවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. Daily Reports TV